Hi guys, අද ගෙනාව විශේෂ වීඩියෝ එකක්. Golden tips ගැන අහලා තියෙනවද ඔයගොල්ලෝ? ඊට කලින් golden tips, silver tips ගැන අහලා තියෙනවා ඇතිනේ. මේක ඇත්තටම හැදෙන්නේ වෙනමම clone එකකින් unopened buds එලියට ඒක hand pick කරලා plug කරලා sun dry කරලා තමයි මේක ගන්නෙ. දැන් මේකේ විශේෂත්වය ඇවිල්ලා මේක සාමාන්‍යයෙන් කළුතේ හදන clone එකකින් හෝ ඒ කළුතේ හදන bush එකකින් නෙමෙයි ඕක ගන්නෙ. මේක ඇවිල්ලා T Research Institute එකෙන් හදපු hybrid clone එකකින් හදන්නේ. ඒ clone එකට කියන්නේ 2043 කියන clone එකෙන් තමයි මේක හදාගන්නේ. මේක ඇත්තටම හරි වෙනස් ටී බුෂ් එකක්. ඒ කිව්වේ ඕක ඔයාට ඒකේ ඩිෆරන්ස් එක බලන්න පුළුවන් සමහරක් වෙලාවට ඕගොල්ලෝ නුවරඑළිය පැත්තට යද්දි තේ වතු ඕගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරන්න දන්නවනම් ඒකේ තේ වගා කරලා තියෙන තේ ඒරියා එකේ කොළ පාට තියෙන ඒරියා එකක එක පැත්තක් එක පොඩි ස්ක්වයර් එකක් වගේ ඇති රතු පාට පොඩි රතු ලීෆ් එකක් කියන ටී බුෂ් වගා කරලා ඇති. අන්න ඒ වලින් තමයි මේක ස්පෙෂලි hand pick කරලා ගන්නෙ. එතකොට මේවා හරි ලිමිටඩ්. මේවා හැමතිස්සෙම ඒ බඩ්ස් හැමතිස්සෙම ගන්න බෑ. ඒක මොකද පොඩි ඒරියා එකක තමයි මේක හදන්නේ. එතකොට මේක hand pick කරලා sort කරලා hand dry කරලා චුට්ට තමයි ඒගොල්ලෝ හරියට ඒ quality එක හදාගන්න එකතු කරන්නේ. ඕක එකතු කරලා ඔන්න ඔය විශේෂත්වය හන්දා තමයි කිව්වේ මාර අමාරුයි මාර ස්කෑසිටි එකක් තියෙන හින්දා තමයි ඕකට ඩිමාන්ඩ් එක වැඩි. සාමාන්‍යයෙන් මේක ලංකාවේ නිෂ්පාදනය වෙන එක්ස්පෙන්සිව්ම ටී වර්ගයක් කියලා කියන්න පුළුවන්. ටී වෙරයිටි එකක් කියලා කියන්න පුළුවන් ඇත්තටම. ඊස් බාන්න මේක බ්‍රූ කරාට පස්සේ මේකෙන් එනවා the golden color එකක්. ඔන්න ඔය එන ඔයගලන්ට පේන ඇති බන්ද මේ බ්‍රූ කරලා තියෙනවා. ප්ලස් මේකේ බ්ලැක් ටී වලට වඩා මේකේ ටී කම්පවුන්ඩ්ස් කැටචින්ස් සහ මේකෙන කැෆීන් ගතිය පොඩ්ඩක් නෝමල් බ්ලැක් ටී වලට වඩා මේකේ පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. එතකොට හෙල්ත් බෙනිෆිට් එකක් විදියට මේක මාර සූදින් and yes මේක very expensive ටී එකක් globally recognized Ceylon golden tips සහ silver tips කිව්වම very recognized ටී එකක්. So if this is your first time walking by my channel, please follow me and maybe subscribe to my channel and you can get more wonderful tips and more knowledge about Ceylon tea.